आपकी आवाज़ सुनते सुनते मुझे सुहानी रात की याद आएगी। अच्छा, क्या कहना है? मुझे ऐसे बड़े प्यार से आराधना करने के लिए मैं आपको बहुत धन्यवाद, बहुत धन्यवाद। අර කතාවක් තියෙනවා නොදන්න දෙමළට ගිහිල්ලා බාරේ ගෙනාගත්තා කියලා. ඒක නිසා අපි සිංහලෙන් කතා කරමු මෙතන ඉඳලා. ගෞරවනීය සභාවෙන් අවසරයි. මට සතුටුයි අද වචන දෙකක් කතා කරන්න මේ වේදිකාවට පිවිසෙන්න ලැබීම ගැන. ඊටාම කෙටියෙන් සඳහන් කරනවා නම් පසුගිය කාල සීමාව තුළ සුහානී රාත් වැඩසටහන විකාශය වෙද්ද ගත් යුගයේ ඉඳලම ඉතාම ආසාවෙන් ඒ වැඩසටහන නරඹපු සහ ඒ වැඩසටහනෙන් විශාල ආස්වාදයක් වින්ද කෙනෙකු විදිහට අවංකවම ප්‍රකාශ කරමින් එවන් ආස්වාදයක් අපට ලබා දුන්නේ නිෂ්පාදිකාව ඒ නිර්මාතෘවරියට උපහාරය පුද කරන්න අවස්ථාවක් ලැබීම මට හරි සතුටක්. විනිතව මම දකින්නේ රූපවාහිනී තිරය මත රූප මගින් කවි ලිවූ කිවිඳිය කියලා. ඒ තරම්ම කාව්‍යම ස්වරූපයක් ඇයගේ වැඩසටහන තුළට එකතු කළා. මේ වැඩසටහන තුළ ඇය අප තුළ ජනනය කර ඒ හැඟීම, ඒ ආස්වාදය සාමාන්‍යයෙන් වැඩසටහනක් නිර්මාණය කළා ඉදිරිපත් කිරීමකදී කරන්න බෑ. අපි දකිනවා බොහෝ විදිහේ වාර්තාමය වැඩසටහන් එහෙම නැත්නම් මේ වගේ ගීතමය වැඩසටහන්. ඒ වැඩසටහන් තුළින් අප තුළ මේ වගේ සංවේදීතාවයක් ඇති කරන්න පුළුවන්. ඒ ආත්මීය භාවයේ ඒ වැඩසටහන් තුළට විනීතා ඇතුළත් කරගෙන තිබුණ විදිහ ඇත්තටම විස්මයජනකයි කියලා කියන්න පුළුවන්. වරින් වර එකම ආකාරයේ වැඩසටහනක් ගන්න හින්දි ගීතයක් එනවා ඒ අර්ථකථනය කරනවා ඒ ඉදිරිපත් කරනවා ඒ රූපරාමු දකිනවා. එකම දේ. නමුත් කවදාවත් ඒකාකාරී නොවි ඒ ගීතයෙන් ගීතය රස විඳින්න පුළුවන් ආකාරයට ඒ වැඩසටහන ඉදිරිපත් වුණ එක ඇත්තටම රූපවාහිනී කලාව පිළිබඳ හදාරන අයටත් මං හිතන්නේ උගත යුතු දේවල් බොහෝ එහි තියෙනවා කියලා. අපි හින්දි ගීතවලට කැමතියි. අපි ඒක හංගන්න ඕනේ නෑනේ. ඒ කියන්නේ දැන් අපේ සංගීතයේත් මූලාරම්භය අපේ ජනගී ජනගායනා වගේ දේවල් වලින් අපි උකහාගත්ත අපේම සංගීත ආරක් තියෙනවා අපි ගරු කරනවා. අනිවාර්යෙන් මේක දෙවෙනි නෑ කොහාටවත්. නමුත් අපේ ස්වභාවිත ගීතයේ සංගීතයේ පදනම අපි පිළිගන්නවා උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය කියලා. එතකොට ඒ සංගීතය අනුව තමයි බොහෝ කොට දැන් විශේෂයෙන්ම මේ මෑත කාලේ නෙමෙයි මීට දශක දෙකකට පමණ එහා කාලය තුල නිර්මාණය වුණ හින්දි ගීත බැලුවහම ඒ ගීතවල තියෙන සංගීතවත් භාවය, ඒ සංගීත ආරවට අපේ තියෙන හුරුකම, අපි ඒ සංගීත රටාවන් අපි හඳුනා ගන්න ආදරය කරන ආකාරය අපේ හිත තුළ තියෙනවා. එතෙන්දි මේ භාෂාව මොකද්ද, මේ වෙන රටක ගීතයක්ද වගේ දෙයකට වඩා නෑකමක් අපට තියෙනවා. ඒ නෑකම නිසා තමයි අපි ලැජ්ජා වෙන්න ඕනේ. අපි හින්දි ගීතවලට හුඟක් කැමතියි. අපි කවුරුත් රස විඳිනවා. ඉතින් ඒ ගීතවල අපේ මේ විඳ රසය ඒ ආකාරයෙන්ම නැවත නැවතත් විශේෂයෙන්ම ඒ යුගවල තිබුණ ගීතවල ඒ සංගීතමය රසය අද බොහෝ කොට දකින්න නැති එදා තිබුණ ඒ වටිනාකම අපේ වෙත ලං කරන්න මේ වැඩසටහන 2010 මම හිතන්නේ පටන් ගන්න විනිතා එදා ඉඳලා අද වෙනකන් ඊටාම රසවත්ව ඉදිරිපත් කළා. යශෝදාව මතක් වෙනවා. යශෝදා මුල් යුගයේ ඊටාම ආකර්ශනීය විදිහට මේ වැඩසටහන ඉදිරිපත් කළා. එදා ඉඳලා ඊට පස්සේ මේ මෑතක් වෙනකොට මේ නිවේදිකාවන් ඉදිරිපත් වෙනවා ඊටාම ලස්සන ආකාරයට. විශේෂයෙන්ම වත්සලා මෑත යුගයේ මම හිතන්නේ ඊටාමත්ම ඉදිරියෙන් මේ වැඩසටහන ඉදිරිපත් කළා බොහොම ආකර්ශනීය විදිහට. ඉතින් මේ වැඩසටහන් තුළට මේ ජීවය ඇතුල් කළේ පැහැදිලිවම විනීතා. මම විනීතත් එක්ක මේ වැඩසටහන් එකක් හෝ දෙකක් කරලා තියෙනවා. ඒ අවස්ථාවවලදී ඒ වෙනුවෙන් කරන කැපවීම අන්තිමට මා ඇය සමග කළ වැඩසටහන පටන් ගත්තේ දවල් 11ට. මේ ගීත 10 මට මතක නැහැ කීයද කියලා. නමුත් ඒක කරන්න අවසන් වුණේ රෑ 11 මාරට.
එක දිගට වැඩ කළා දවල් 11 ඉඳලා. මේ ගීත කීපයක් පැය එකමාරක වැඩසටහනකට ඇතුල් කරන්න මේ තරම් කාලයක්. එක ගීතයෙන් ගීතයට හැම එකකම ඒ රූප රාමු සකස් කිරීම එතෙන්දී භාවිතා කළ යුතු ආලෝකය අපි ඒ විදිහදී කතා කරන ආකාරය මේ හැම එකක්ම ඊටාම සූක්ෂමව නිරීක්ෂණය කරමින් ඒ වැඩසටහනට ආත්මය කවන හැටි ඇත්තටම මම කලින් කිව්වා වගේ අපි කාටත් ආදර්ශයක් නිර්මාණ කටයුතු වලදී මොනතරම් කැපවීමකින් අපි ක්‍රියා කළ යුතුද කියන එක. ඒට හොඳම නිදර්ශන වශයෙන් මම දැන් අපි ආලෝක මන්දාව ගැන හුඟක් කතා කරා. ඒ වගේම සුහානි රාත් ගැන කතා කළා. මම තව එකක් කියන්න ඕන මට ආපු ගහම කියන්න හිතුන දේ මට අමතක වුණා. නිර්මාණකරුවෙකු තමන්ගේ නිර්මාණ දිවියෙන් නිල වශයෙන් ඒ කියන්නේ නිල වශයෙන් කියන්නේ මේ රාජකාරි මට්ටමින් සමුගන්නා වෙලාවක මේ තරම් පිරිසක් ඇයට උපහාර දක්වන්න පැමිණීමත් ඒ අවස්ථාවේ කතා කරනු හැම කෙනෙක්ගේම මුවින් පිට වුණ වදන්වල තිබුණ ගෞරවනීය බව ආදරණීය බව සහ ඇගැයීම ඊටාම කලාතුරකින් කලාකරුවෙකුට ලබන්න පුළුවන් වෙන එකක් කියලා අපිට මෙතන පැහැදිලිවම පෙනුණා. මම සඳහන් කරන්න කැමති ආලක මන්දාව ගැන විශේෂයෙන්ම මේ ආලක මන්දාව කෙනෙක් ගැන රූපගත කෙරුණු වාර්තාවක් නෙවෙයි. මේක ඇත්තට විශාල පරිශ්‍රණයක ප්‍රතිතලයක් කියන්න පුළුවන් තරමටම තාම ගැඹුරෙන් හැදෑරීමක් කරලා ඉදිරිපත් කරනු වැඩසටහනක්. එය හුදු වාර්තා ස්වරූපයෙන් ඉවත් වෙලා මේ පුද්ගලයා පිළිබඳ කවර හෝ කලාකරුවෙකු ඒ සම්භාවනාවට පාත්‍ර වන කවර හෝ පුද්ගල චරිතයක් අරගෙන ඒ චරිතයේ සියලු වටිනා ගති ලක්ෂණ මේ එක වැඩසටහනක් තුලට සමහර විට චරිතාපදානයකින් ලිව්වනම් මහා පොතකින් ලියවෙන්න ඕනේ දේවල් මේ කෙටි වැඩසටහන තුලට එකතු කර ගන්න ආකාරයෙන් මොනතරම් පරිශ්‍රමයක් දරලා මොනතරම් පරිශ්‍රණ කළා හැදෑරීම් කරලා කරපු දෙයක්ද කියලා අපිට හිතා ගන්නත් අමාරුයි. එපමණක් නෙවෙයි ඒට අමුතුම කාව්‍යත්වයක් එකතු කරනවා. මට උදාහරණයක් වශයෙන් දැක්විය හැකි මේ මෑතකදී අපේ ආදරණීය කවීශ්වරයා අපේ රටේ භාග්‍යයකට ඉපදුන කවි සුනිල් සරත් පෙරේරා මහත්මයාගේ උපන්දිනය වෙනුවෙන් එතුමා වෙනුවෙන් කලින් කෙරුණු වැඩසටහනක් මෑතක ප්‍රචාරය වුණා. මගේ මුළු වැඩසටහනම දැක්කා. ඇත්තටම මං හිතුවා පහවදා මම සුනිල්ට කතා කරලා මේ වර්ණනා කරන්න ඕනේ මේ වැඩසටහන කියලා. මොකද ඒ තරම් එතන එතුමාගේ ජීවිතයේ ඉතා වටිනා අදහස් කැටිකොට ඉදිරිපත් කිරීමට වඩා එතුමාගේ ජීවිතයේ හරය ආත්මය මේ කවියාගේ ආත්මය මතුවෙන විදිහට ඒ වැඩසටහන ඉදිරිපත් කරලා තිබුණේ. එතුමාගේ කවිත්වය පෙන්වන්න එතුමා කවිය තුලින් දැකූ දැක්ම අපට සමීප කරවන්න මේ දර්ශන තලවලට ගිහිල්ලා තිබුණ ආකාරය අනුරාධපුරයේ මහා වැව් තලාවල කඳුකරේ ඒ හැම ගීතයකටම පසුම් වෙන ඒ රූපරාම තෝරාගන්න මොන තරම් වෙහෙසක් දරලා තියෙනවද? ඒ වෙහෙස තුල මතුවනේ වැඩසටහනේ ආලෝකය එල්ල වෙන්නේ ඒ කවියාගේ ආත්මය අපට ලං කරලා දෙන ඒ තරම් ප්‍රතිභානයකින් ඒ නිර්මාණ කරලා තියෙනවා. ඒක ලේසියෙන් නිර්මාණකරුවෙකුට එතන ස්පර්ශ කරන්න ලේසි නෑ. කරන්න බෑ. ඒ තරම් සංවේදී වන ආකාරයට අදාළ ප්‍රස්තුතියේ වටිනාකම මේ තරම් මතු කරගන්න පුළුවන් විදිහට නිර්මාණය වුණ අවස්ථාවක් නෑ. අනිත් එක මෙතන කීප වතාවක් සඳහන් වුණා වගේ අප සියලු දෙනාගේම කවදා හෝ දවසක අප වෙනුවෙන් කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ විනීතාගේ ඒ වැඩසටහන විතරයි කියලා කියන්න පුළුවන්. ආලක මන්දාව හැමදාම ඒ කලාකරුවන් විසූයුගේ ඔවුන්ගේ ජීවිතවල තිබුණ ඒ සුන්දරත්වය වටිනාකම ඉස්සරහට ගෙන ආවේ. කොයිතරම් වටිනවද මෑතකදී මං හිතන්නේ JDL පෙරේරා කලාකරු ආනන්ගේ වැඩසටහන ඉදිරිපත් වුණා. ඒ වැඩසටහන දැක්කහම ඊට පසු දිනවල මගෙන් හුඟක් අය අහනවා මේ තරම් වටිනා පුද්ගලයෙක් අපේ කලාව තුල හිටියද? අපි දැනගෙන හිටියේ නෑ. විශේෂයෙන්ම නව පරම්පරාව නම අහලා නෑ. කලාපෙළ ආරම්භ කළා ශ්‍රී ලංකා කලාවට මහා ආලෝකයක් ගෙන දුන්නේ අසමාන කලාකරුවා. නිර්මාතෘවරයා, චිත්‍රපට අධ්‍යක්ෂකවරයා. ඔහු ගැන දැනගෙන හිටියෙත් නැති පරම්පරාවක් ඉන්නවා. මේ දැනටම අනාගතය ගැන හිතන්න. එතකොට ඒ අනාගතයේදී කලාකරුවන්ගේ වටිනාකම ජාතියට උරුම කරලා දෙන්න පුළුවන් වෙන්නේ
මේ වැඩසටහන පමණයි අපට ඉතිරි වෙලා තියෙන්නේ කියලා කියන්න පුළුවන් තරම්. අනිත් එක ඒක එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි මේ කලාකරුවන් මහා පරාසයක විහිදුවලා තින්න ඔවුන් හැමදෙනෙක්ම කැටි කරගෙන මේ වැඩසටහනට එකතු කරලා තියෙනවා. අනාගතයේ වෙනුවෙන් කෙරුණු හොඳම සංරක්ෂණය අපේ කලාකරුවන්ගේ. විනිතට ඒකට මං හිතන්නේ ජාතියේම ප්‍රණාමයේ ගෞරවය හිමි විය යුතුයි. මම මේ උදාහරණ දෙක පමණක් ගැන හැර දැක්ුවේ ඒ වැඩසටහන් වල තියෙන වටිනාකම දෙවිදිහකට අරගෙන ඒ සුනිල් සරත් පෙරේරා කවීන්ද්‍රයාගේ මතු කරගත්ත ඔහුගේ ජීවිතයේ ආත්මය වගේම මේ කලා ජීඩීඑල් පෙරේරා වෙනුවෙන් අපේ රටට අමතක වෙලා තිබුණ මේ නැවත වර්තමානයට උරුම කර දීම මේ දෙවිදියක දෙආකාරයකින් මේ වටිනාකම මේ කෘතිවල තියෙන මේ නිර්මාණවල තියෙන ඒක හඳුන්වා දෙන්න. ඉතින් මම හිතන්නේ විනීතා මගේ නම් අදහස මෙච්චරයි. ඇයි විනීතා විශ්‍රාම යන්නේ? අවුරුදු 60 හරි රාජ්‍ය පරිපාලන නීති අනුව එහෙම විශ්‍රාම යන්න වෙන්න වෙනවා ඇති. ඒක ඉතින් ඒ ආයතන සංග්‍රහයේ තියෙන ව්‍යුහයනේ. ඉතින් ඒක එහෙම තිබීවා. නමුත් මේ තරම් නිර්මාණ කර්තව්‍යයකින් මේ තරම් දායාදයක් මෙතෙක් දුන් සහ ඒ හා සමානවම ක්‍රියාකාරීත්වයකින් ඉදිරියටත් ඒ ජාතියට දායාද කරන්න පුළුවන් ඔබේ සේවය මෙතනින් නිම කරන්න පුළුවන් වෙන්නේ නැහැ. නිම කළ යුතු නැහැ කියලා මම කියන්නේ. එහෙම වුණොත් ඒක අපිට ලොකු අවාසනාවක්. ජාතික රූපවාහිනිය ගැන පහුගිය දැන් අපි දැක්කා විනීතාගේ ජයග්‍රහණ ගණනාවක් 15ක් 20ක් විතර එතුමිය හොඳම නිර්මාතෘවරියක් වශයෙන් සම්මාන ලබද්දී නැවත කියවුනේ ජාතික රූපවාහිනිය වෙනුවෙන් ජාතික රූප කාටද ගෞරවය ජාතික රූපවාහිනියට. එහෙනම් ඒ සම්පත අහිමි විය යුතු නෑ කියන මතේ මම තදින් ඉන්නවා. ඉදිරියටත් ඇත්තට විනීතා වෙනුවෙන්ම නෙවෙයි මේ ජාතික රූපවාහිනිය තුලින් අපේ සමස්ත ශ්‍රී ලංකා වාසී ප්‍රේක්ෂක ජනතාවට අපේ මුළු රටටම ඒ සේවය අහිමි විය යුතු නෑ. ඒ ඉදිරියටත් මොන ආකාරයකින් හෝ ඒ වෙනුවෙන් යොදාගත හැකි කවර හෝ විධිවිධානයක් සකස් කරගෙන ඒ නිර්මාණකාරයේ ජාතියට හිමිවීම අත්හිටු වෙන්නේ නැති විදිහට ඉදිරියට කටයුතු වෙන්න ඕනේ කියලායි මම නම් ප්‍රාර්ථනා කරන්නේ. ඒ නිසා විනීතා මේ සුහානී රාත්‍රිය නිම වෙන්නේ නැහැ. මට හැඟෙන්නේ එහෙමයි. අපේ ඔයාගේ ඒ වැඩසටහනේ මුල් වචන තියෙන හින්දි ගීතයක් තියෙනවා. සුහානී රාත් කියලා. रात चल गई ना जाने तुम कब आओगे सुहानी रात चल गई. ඒ වගේම අපේ සිංහල සින්දුවකුත් තියෙන ඒ තේරුම තියෙන මේ සෞම්‍ය රාත්‍රී ගෙවිලා යති කිමතාම නාවේ මගේ ශ්‍රීමති. මේ ගීත දෙකෙන්ම කියවෙන්නේ මේ රාත්‍රිය ගෙවිලා යනවා. නමුත් ඒ ශ්‍රීමතිය කවදා දෙන්නේ එහෙම නැත්නම් ඇයි නාවේ කියන එක. නමුත් මම නම් හිතනවා මේ සෞම්‍ය රාත්‍රිය කවදාවත් ගෙවි යන්නේ නැහැ කියලා. ये रात ये हसीन रात ये सुंदर रात ये सुहानी रात सदा रही सदा ही रही हमेशा के लिए रही. आप लोगों को बहुत धन्यवाद. नमस्कार.